හායි මගේ මායාකාර යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම නපුරු ආදරේ පස්වෙනි කොටස අරගෙනයි ආවේ. ඔයාලා මේ වගේ ලස්සන කතා බලන්න කැමති නම් අපේ නාලිකාව subscribe කරලා අපේ පුංචි පවුලට එකතු වෙන්න. අපි යමු දැන් කතාව බලන්න. එදා රාත්‍රියේ සේනානායක මහත්මයාට ලැබුණු ඒ අద్భుත දුරකථන ඇමතුමෙන් පස්සේ සේනානායක මහතාගේ නිවසේ වාතාවරණය ගොඩක් වෙනස් වෙලා තිබුණේ. එයා නැතුලිට කිව්වා, "දුව, ඔයා බෝඩි මේ දැන් නතර වෙලා ඉන්න එක ඔයාගේ ආරක්ෂාවට හරි නෑ. ඒ නිසා ඔයත් අපේ ගෙදර ඇවිල්ලා නතර වෙන්න" කියලා. මේ ගෙදර ජීවත් වෙන හැමෝම සාමාන්‍ය විදිහට හැසිරුණත් සේනානායක මහතාගේ හිත ඇතුලේ නම් අවුරුදු 25කට කලින් වලලා දාපු මතකයක් දෝංකාර දෙනවා. මතකය ආයෙත් එයා ළඟට ඇවිල්ලා වද දෙනවා. ඔයා සේනානායක මහතා දුරකථනයෙන් ඇහුණු ඒ හඬ මතක් කරගත්තා. එක වචනයක්වත් කියන්නේ නැතුව එහා පැත්තෙන් ඇහුණු දරුණු හිනාව. ඒ හිනාව යාට හොඳටම හුරු පුරුදුයි. අවුරුදු 25කට කලින් ඔහු අවසාන වතාවට ඒ හිනාව ඇහුණා. සේනානායක මහතා තමන්ගේ ස්ටඩි රූම් එකේ ජනේලෙ ළඟට ගිහින් බලාගෙන හිටියා. එයා තමන්ටම කියාගත්තා, "උඹ එහෙනම් ආයෙත් ආවද?" ඒත් මේ පාර නම් එයාට බය තිබුණේ තමන්ගේ ජීවිතය ගැන නෙමෙයි. අභිමන්ගේ ජීවිතය සහ නෙතුලිගේ ජීවිතය ගැන. ඒ අවුරුදු ගාණක් තිස්සේ ආරක්ෂා කරපු රහස දැන් එළියට එයිද? පහවදා උදෑසන උදේ හිරුවෙලිය සේනානායක වත්ත පුරාම වැටලා තිබුණේ. තේවත් අතරින් හමාගෙන ආ සීතල සුළඟ නිසා පරිසරය වෙනදටත් වඩා හරිම සංසුන් වෙලා තිබුණේ. නෙතුලි උදෙන්ම ඔෆිස් යන්න ලැහැස්ති වුණා. ඒත් එයාගේ හිතේ නම් තිබුණේ අමුතු නොසන්සුන් බවක්. මොකද ඊයරා සේනානායක මහත්මයාට ආපු කෝල් එක ගැන අභිමන් නෙතුලිට කියලා තිබුණේ. ඒ නිසාම නෙතුලිගේ හිතට අමුතු බයක් දැනෙන්න පටන් අරගෙන. මොකද්ද මේ ලොකු සර් මගෙන් හංගන රහස? නෙතුලි තනියම හිතුවා. ඒත් ඒ කේසර්ගෙන් අහන්න නෙතුලිට කිසිම ධෛර්යයක් තිබුණේ නැහැ. අභිමන්ටත් ඊයේ වෙච්ච සිදුවීම අමතක කරගන්න බැරි වුණා. එයා උදේ කෑම මේසේ ඉඳගෙන තාත්තා දිහා කිහිප වතාවක්ම බැලුවා. "තාත්තේ, මොකද්ද මේකේ තේරුම? ඔයා දැන්වත් අපිට මේ රහස කියන්නේ නැද්ද?" සේනානායක මහතා කෑම කන එක නතර කරලා මොකද්ද පුතා කියලා අහුන් නැති ගානට ඇහුවා. අභිමන් ආයෙත් කතා කරා. "ඊයේ තාත්තට ෆෝන් කෝල් එකක් ආවේ. ඒ කවුද කතා කළේ?" සේනානායක මහත්මයාගේ ඇස් දෙක මොහොතකට අභිමන්ගේ ඇස් එක්ක ගැටුණා. "ආ නෑ පුතා, ඒ කවුරුත් නෙමෙයි මේ මන් දන්න කෙනෙක්." අභිමන්ට නම් දැන් කේන්ති යන්නත් ඔන්න මෙන්න. එයා සැරෙන් කිව්වා, "කවුරුත් නැත්තම් ඔයාගේ මූණ වෙනස් උනේ කොහොමද තාත්තා?" අභිමන්, "පුතේ, අනේ තාත්තේ, ඔයා දැන්වත් මට බොරු කියන්න එපා. ඇත්ත කියන්න." සේනානායක මහතා දිගු හුස්මක් ගත්තා. සේනානායක මහත්මයා කතා කරා. "පුතා, ඔයා මේ ගැන දැනගන්න ඕනේ කාලේ තවම ඇවිල්ලා නැහැ." අභිමන්ට දැන් හොඳටම කේන්ති ගිහින්, "කාලේ? මොකද්ද කාලේ? ඒ කාලේ කවද්ද එන්නේ?" අභිමන් hina උනේ කේන්තියෙන්. "ඔයාව කිඩ්නැප් කරපු මිනිස්සු ඔයාගෙන් ෂෙයාර්ස් ගැන කතා කරනවද? ඔයාගෙන් ෂෙයාර්ස් ඉල්ලනවද? කම්පැනි එක ඇතුලේ එහෙම නැත්නම් කවුරු හරි අපිට විරුද්ධව කතා කරනවද? වැඩ කරනවද තාත්තා? ඊ ඔයාට නොදන්න නම්බර් එකකින් කෝල් එකක් අරගෙන තර්ජනය කරේ කවුද? මට කියන්න." ඔහු පුටුවෙන් නැගිට කේන්තියෙන්. තවත් එයා කතා කරා. "ඒත් මට ඔයා තාමත් කියන්නේ මට ඒ රහස් දැනගන්න කාලය ඇවිල්ලා නැහැ කියලාද?" සේනානායක මහතා නිහඬව අභිමන් දිහා බලාගෙන හිටියා. එයා කතා කරා. "පුතා, සංසුන් වෙන්න." අභිමන් කතා කරා. "මට හැමදේම දැනගන්න ඕනේ තාත්තා." සේනානායක මහත්මයාට මේ හැමදේම කියන්න ඕනේ වුණත් ඒකට එයා තව සූදානම් නැහැ. "මම ඔයාට පොරොන්දු වෙනවා පුතා, මං ඒ හැමදේම ඔයාට ඉක්මනින් කියනවා" කියලා. අභිමන් තාත්තා දිහා තප්පර කිහිපයක් බලාගෙන ඉඳලා එතනින් යන්න ගියා. "මට තව කොච්චර කාලයක් බලන් ඉන්න කියලාද මන්ද කියන්නේ?" කියලා අභිමන් පුටුවකටත් පයින් ගහන ගමන් ඔෆිස් යන්න ලැහැස්ති වුණා. ඔෆිස් එකේදී නෙතුලි අද නම් හිටියේ වෙනදට වඩා නොසන්සුන් විදිහට නිහඬව. නෙතුලි තාමත් එයාගේ ඩෙස්ක් එකේ ෆයිල් ටිකක් සකස් කරමින් තමයි හිටියේ. එතකොටම අභිමන් ගියේ නෙතුලි ළඟට. "good morning නෙතුලි." "good morning sir." ඔහු නතර වුණා. "ඔයා මොකක් හරි ප්‍රශ්නයක්ද?" නෙතුලි ගොත ගහන ගමන් මට මුකුත් ප්‍රශ්නයක් නෑ සර්." අභිමන් නම් කිව්වා එයාගේ මූණේ නම් එහෙම ප්‍රශ්නයක් නැති පාටක් නම් පේන්නේ නෑ කියලා. නෙතුලි ඒකට hina වුණා. "අනේ මම හොඳින් සර්." අභිමන් තවත් මොහොතක් එයා දිහා බලාගෙන ඉඳලා "එහෙනම් ඉතින් ඕකේ" යන්න හැදුවා. ඒත් ඔහු ආයෙත් නෙතුලි දිහාට හැරුණා. "නෙතුලි." "ඔව් සර්." "ඊ අපේ තාත්තා ඔයාට මොන හරි කිව්වද?" ඇයි ටිකක් පුදුමෙන් වගේ අභිමන් දිහා බැලුවා. "නෑ සර්." "ෂුවර්?" "ඔව් සර්, මුකුත් කිව්වේ නැහැ." අභිමන් එයා දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා "හරි එහෙනම් වැඩ ටික කරගන්න" කියලා එයා එයාගේ ඔෆිස් රූම් එකට ගියා. නෙතුලි අභිමන් යන දිහා බලාගෙන ඉඳලා මේ මිනිස්සයා නම් හරිම අමුතු මිනිස්සෙක් කියලා හිමීට hina වුණා.
අද නම් නෙතුලිට ගොඩක් වැඩ දවසක්. සේනානායක ගෲප් එකේ අවුරුදු 25කටත් වඩා පරණ ෆයිනෑන්ෂියල් රෙකෝඩ් ටිකක් අරේන්ජ් කරන්න තමයි යාට තිබුණේ. මැනේජර් නෙතුලිට කතා කරා. මේ ෆයිල් ටික ඕල් රෙකෝඩ් රූම් එකට දාන්න නෙතුලි. නෙතුලි ෆයිල් ටික අරගෙන පරණ රෙකෝඩ් රූම් එකට ගියා. ඒ රූම් එකේ දොර ඇරපු ගමන්ම දූවිලි සුවඳක් ඇගේ නහයට දැනුණා. ඒත් එක්කම ඇයට ලොකු කිවිසුමකුත් ගියා. මේ රූම් එකේ පරණ කඩදාසි ගොඩවල් පරණ ලීගල් ඩොකියුමන්ට් පිරීලා අවුරුදු ගණනාවක් තුළ මේ කම්පැනිගේ හිස්ටෝරි එක මේ කාමරය ඇතුලෙන් දැක ගන්න පුළුවන් වුණා. නෙතුලි ෆයිල් එකකින් එක එක තට්ටු වලට අසුරන්න පටන් ගත්තා. පැය භාගයක් විතර ගියාට පස්සේ එයාගේ වැඩේ ඉවර වෙන්න ඕන මෙන්න මේකත් ඉවරයි කියලා එයා සැනසුම් සුසුමක් හෙළුවා. ඇය අවසාන ෆයිල් එක අදාළ තට්ටුවෙන් අසුරන්න යනකොටම එතන පහළම තට්ටුවේ තියලා තිබුණු බොක්ස් එකකට එයාගේ ඇහැ යමු වුණා. ඒ බොක්ස් එක ලොක් කරලා තිබිලා තියෙන්නේ. ඒකේ ලොක් එකක් කවුරු හරි කඩලා. නෙතුලි ඒ බොක්ස් එක අතට අරගෙන බැලුවා. පරණ ඩොකියුමන්ට්ස් පින්තූර වගේක් එක්ක ඒ පෙට්ටිය ඇතුලේ ලියුම් කවරයකුත් තිබුණා. ඇයි මේ පරණ ඩොකියුමන්ට්ස් පින්තූරය සහ ලියුම් කවරය එකින් එක බැලුවා. හරිම ඉවසීමෙන්. එතන තිබුණේ ලියුම් කවරය අතට ගත්තා. ඒකේ තිබුණු නමක් නිසා එයා ගැස්සුණා. එයා තප්පර කීපයක් ඒ නම දිහා බලාගෙන හිටියා. එහි තිබුණේ නෙතුලි කියන නම. එයාගේ හදවත එකපාරටම නැවතුණා වගේ. මගේ නම කොහොමද මෙතනට ආවේ? ඇය වටපිට බැලුවා. ඒ කාමරේ කවුරුවත්ම හිටියේ නැහැ. ලියුම් කවරේ දිහා බැලුවා. ඒ ලියුම් කවරේ ඩේට් එකක්වත් තිබුණ නැහැ. ඒත් ඒක අවුරුදු ගාණක් පරණ බව නම් පෙවුණා. නෙතුලිගේ ඇඟිලි තුඩු වෙවුලන්න ගත්තා. කවුද අනේ මට මේක එවලා තියෙන්නේ? මේක මහා පැටලිවිල්ලක්. එයා ලියුම් කවරේ හැමින් ඇරියා. ඒක ඇතුලේ තිබුණේ පරණ කඩදාසියක ලියපු ලියුමක්. ඒත් මේ හෑන්ඩ් රයිටින් දැක්ක ගම නෙතුලිගේ හුස්ම නතර වෙන්න වගේ යාට දැවුනේ. මොකද දන්නවද? ඒකේ තිබ්බ එයාගේ අම්මගේ අත් අකුරු. අම්මේ ඇය කඩදාසිය තදින් අල්ලගත්තා. ඇගේ ඇස් වලට කඳුළු ආවා. ඒ ලිපිය දිගහැරියා. දුව කියන වචනය දැක්කම නෙතුලිගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණා. ඇය තවත් මේ ලිපිය කියවන්න ගත්තා. ඒක තිබුණේ මෙහෙම. දවසක මේ ලියුම ඔයාගේ අතට ලැබුණොත් ඒක කියන්නේ මං හංගගෙන හිටපු සත්‍ය ඔයාට දැනගන්න කාලේ හරි කියන එකයි මගේ දුව. නෙතුලිගේ හුස්ම වේගවත් වුණා. පපුව ගැහෙන්න ගත්තා. ඔයාගේ අම්මා ගැන ලෝකේ කියන හැමදේම විශ්වාස කරන්න එපා මගේ දුව. නෙතුලිගේ අත් දෙක වෙවුලන්න පටන් ගත්තා. මොනවද මේ මගේ අම්මා කියන්නේ? මේක ඇත්තටම මගේ අම්මා ලියපු ලියුමක්ද? නෙතුලි දිගටම මේ ලියුම කියවන්න පටන් ගත්තා. මං කවදාවත් හොරකමක් කළේ නැහැ මගේ දුව. නෙතුලිගේ ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන ආවා. ඒත් මං දැකපු දෙයක් නිසා මට මේ හැමදේම හිමි වුණා. ඔයත් මට නැති වුණා. මට කවුරුත් විශ්වාස කරන්න බැරි වුණා මගේ දුව. සේනානායක පවුලේ එක්කෙනෙක් මට උදව් කරන්න උත්සාහ කළා. නෙතුලි එතන නතර වුණා. සේනානායක පවුලේ කෙනෙක්? ඇය තවත් කියවන්න ගියා. ඒ මොහොතේ දොරේ ලොක් එක ඇරුණා. නෙතුලි එකපාරටම ගැස්සුණා. නෙතුලි ඉක්මනින් ලිපිය බෑග් එක ඇතුලට දාගත්තා. රෙකෝඩින් රූම් එකේ දොර ඇරුණා. නෙතුලි? ඇය ගැස්සිලා හැරුණා පිටිපස්ස. අබිමන්ස? ඔහු කාමරය හතර මුල්ල දිහා හරිම තියුණු විදියට තමයි බැලුවේ. ඔයා මොකද මෙතන කරන්නේ නෙතුලි? මම මේ සර් ඕල්ඩ් ෆයිල්ස් ටිකක් අරේන්ජ් කරන්න කියපු නිසායි මෙතනට ආවේ. ඔහු ඇය ළඟට ආවා. ඔයා බය වෙලා වගේනේ. මොකද මේ? නෑ සර්, මොකුත් නෑ සර්. නෙතුලි ඔය කටහඬත් වෙනස්. ඔයා මට බොරු කියනවද? ඇය නිහඬ වුණා. අබිමන් ඇගේ අත තදින් අල්ලගත්තා. නෙතුලිගේ බෑග් එකේ කොනකින් අර ලිපියේ කෑල්ලක් පේන්න තිබුණා. අබිමන් ඒක දැක්කා. මොකක්ද ඒ නෙතුලි? මොකුත් නැහැ අබිමන්ස. පෙන්නන්න නෙතුලි මොකක්ද? ඔයා මොකක්ද මගේ හංගන්නේ? නෙතුලි අකමැත්තෙන්ම බෑග් එකෙන් ලිපිය එළියට ඇදලා ගත්තා. අබිමන් ඒක අතට ගත්තා. මුල් පේලිය කියවපු ගමන්ම අබිමන්ගේ මූණ වෙනස් වුණා. දුව? ඔහු තවත් පේලි කිහිපයක් කියවලා ලිපිය කියවන එක නතර කරා. මේ හෑන්ඩ් රයිටින් එක ඔයාගේ අම්මා ලියපු එකක්ද? නෙතුලි හිසවනවා. ඔව්. අබිමන්ගේ මුහුණ කල්පනාකාරී වුණා. මේක කොහොමද මෙතනට ආවේ? මන් දන්නේ නැහැ සර්. ඔයා මේ කාටවත් කියවන්න දුන්නද? නෑ. අපේ තාත්තටවත්? නෑ සර්, මට දැනුයි මේක හම්බ වුණේ. අබිමන් ටික වෙලාවක් නිහඬව කල්පනා කරා. අබිමන් ඊළඟට ඒ ලිපිය නැවතත් නෙතුලිටම දුන්නා. මේක ඔයා පරිස්සමට තියාගන්න නෙතුලි කියලා අබිමන් කිව්වා. නෙතුලි පුදුමයෙන් අබිමන් දිහා බැලුවා. සර්? ඔව් නෙතුලි. ඔයාට මේක වැදගත්. ඒත් සර් අපි මේක ඉතුරු කොටස කොහොම හරි හොයාගන්නවා. සර් මට උදව් කරනවද? ඔව් නෙතුලි. ඔහු ඇගේ ඇස් දිහා බැලුවා. මං ඔයාව තනියෙන් මේ ප්‍රශ්නේ කවදාවත් ඇදලා දාන්නේ නැහැ. මේක අපි දෙන්නගේම ප්‍රශ්නයක්. නෙතුලිගේ ඇස්වල කඳුළු පිරුණා. ඇයි සර් ඒ? අබිමන් නිහඬ වුණා.
ඇයි කියන්නේ ඒකට වචන නෑ නෙතුලි. මං වෙනුවෙන් ඇයිස ඔයා මෙච්චර දේවල් කරන්නේ? අභිමන්‍යගේ ඇස් දෙක දිහා බැලුවා. ඒ මොහොතේ යාට කියන්න හිතුනේ මට කවදාවත් දැනුන්නේ නැතු එමුතු හැඟීමක් ඔයාගෙන දැන් දැනෙන්න පටන් අරන් කියලා. ඒත් එයා ඒක කිව්වේ නෑ. එයා කිව්වේ එකම එක දෙයක්. මං ඒක දන්නේ නෑ නෙතුලි කියලා. ඔහු හෙමින් කිව්වා. ඒත් මන් නිසා ඔයාට කරදරයක් වෙයිද? මට ඒක බලන් ඉන්න බෑ. නෙතුලිගේ කම්මුල දිගේ කඳුලක් ගලාගෙන ගියා. අභිමන් ඒක දැක්කා. අභිමන් නැගිල්ලෙන් එයාගේ කඳුල පිහදාන්න ගියා. ඒ මොහොතේම අභිමන්ගේ අත නෙතුලිගේ කම්මුල මත දැබුවා. අඬන්න එපා නෙතුලි. නෙතුලිය ඔහු දිහා බලාගෙන හිටියා. අනේ මට බයයි සර්. මට තේරුම් ගන්න බෑ මෙතන මොකද වෙන්නේ කියලා නෙතුලි කිව්වා. මං ඉන්නවා නෙතුලි. ඔයා මොකටද බය වෙන්නේ? ඒත් මේ හැමදේම තේරුම් ගන්න බැහැ සර්. කලබල වෙන්න නැතුව ඉන්න නෙතුලි. මම මේ හැමදේම පිළිවෙලට හොයා ගන්නවා. ඔයාට කරදරයක් වුණත් සර්. අභිමන් hina වුණා. මං නපුරු මිනිහෙක් කියලා ඔයාට අමතක වුණාද නෙතුලි? නෙතුලිට කඳුළු අතරින් hina ගියා. ඔව් ඒක නම් මට අමතක වෙන්නේ නැහැ. එහෙනම් බය වෙන්නේ මොකටද? කියනකොටම ශබ්දයක් ඇහුණා. නෙතුලි හිස හරවා බැලුවා. මොකද්ද ඒ? ඊළඟ මොහොතේම ඩොකියුමන්ට් පුරවලා තිබුණු රාක්කයක් ඒ දෙන්න ළඟට ඇදගෙන වැටුණා. අභිමන් කෑ ගැහුවා. නෙතුලි! ඇය තමන් ළඟට ඇදලා ගත්තා. පොත් රාක්කය හයියෙන් කඩාගෙන වැටුණා. නෙතුලි බය වෙලා අභිමන්ගේ ෂර්ට් එක තදින් අල්ලගත්තා. හරි බය වෙන්න එපා නෙතුලි. හැම දෙයක්ම හරි. ඔහු ඇයව තමන්ගේ පපුවට තද කරගෙන හිටියා. ඔයාට තුවාලද නෙතුලි? නැහැ සර්ට තුවාලද? නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. ෂුවර්? ඔව් සර්. තුවාල වෙලා නැහැ. අභිමන් ඇයව හොඳින් බැලුවා. දෙන්නගේ මුහුණු අතර තිබුණේ ඉතාමත් පොඩි දුරක්. නෙතුලිට හුස්ම ගන්න බව අමතක වුණා. අභිමන්ගේ ඇගේ ඇස්වල නතර වුණා. තප්පරයක් දෙකක් තුනක් කවුරුත් කතා කළේ නැහැ. නෙතුලිගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. අභිමන් මේ වෙලාවේ ලැජ්ජාවෙන් වගේ නෙතුලිගෙන් හිමීට ඈත්ුණා. ඔයා හොඳින් නේද නෙතුලි? ෂුවර්නේ? ඔව් සර්. එහෙනම් අපි යමු මෙතනින්. මෙතන ඉන්න එක අපි දෙන්නටම නුවණට හුරු නැහැ. ඔහු ඇගේ අතින් අල්ලගත්තා. මේ පාර ඇය අත අදින්න උත්සාහ කළේ නැහැ. මේ අතර මේ රෙකෝඩින් රූම් එකේ කොරිඩෝ එකේ කෙනෙක් හිටියා. කළු පාට ඩ්‍රෙස් එකක් අඳගෙන අතේ ෆෝන් එකක් තියාගෙන ඇස් දෙකේ තිබුණේ කේන්තිය. ඒ වෙන කවුරුත් නෙවෙයි ඉෂාරා. ඇය කොරිඩෝ එකේ කෙළවරට වෙලා ඒ දෙන්න දිහා බලාගෙන හිටියා. අභිමන් නෙතුලිගේ අත අල්ලගෙන එළියට යන හැටි ඇය දැක්කා. එයාගේ මුහුණ ඇදුනේ නපුරු හිනාවක් විතරයි. අභිමන් අයියේ ඔයා නම් මේ කරන්නේ ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න එක වගේම නෙතුලිගේ ජීවිතේ විනාශ කරන එක. ඇයි හිමින් කිව්වා. ඔයාට මේ කෙල්ල මෙච්චර වැදගත් උනේ කොහොමද? ඇයි ෆෝන් එක අතට ගත්තා. ඒකේ ස්ක්‍රීන් එකේ තිබුණේ නෙතුලිය අභිමන් කරගෙන ඉන්න පින්තූරයක්. ඒ දැන් ගත්ත පින්තූරයක්. ඉෂාරායේ ෆොටෝ එක zoom කළා. මට මේ විතරක් ඇති. ඇයි කාට හරි මැසේජ් එකක් යවුවා. මට මේ පික්චර් එකේ ඉන්න නෙතුලි කියන ගර්ල් ගැන සම්පූර්ණ විස්තරයක් ඕනේ. තප්පර කීපයකට පස්සේ රිප්ලයි එකක් ආවා. කොච්චර දුරටද? ඉෂාරාගේ ඇස්වල නපුරු බව තවත් වැඩි වුණා. ඇගේ අම්මගේ මරණය දක්වාම. අය ෆෝන් එක ලොක් කරා. අභිමන් ඔක්කොම ඉස්සරහා ලැජ්ජා කළා. මට ආදරය කරෙත් නෑ. ඒත් මං ඔයාට ඔය නෙතුලිව ලබා ගන්න දෙන්න. ඒක විතරක් මතක තියාගන්න කියලා ඉෂාරා තමන්ටම කියා ගන්න ගමන් කටකොණෙන් නපුරු හිනාවක් දැම්මා. රාත්‍රිය උදා වුණා. නෙතුලි තමන්ගේ කාමරේ තනියම ඉඳගෙන හිටියේ. එයාගේ අතේ තිබුණේ පරණ ලියුම. එයා නැවතත් ඒක දිගහැරියා. සේනානායක පවුලේ එක්කෙනෙක් මට උදව් කරන්න උත්සාහ කළා. ඒ වාක්‍යයගේ හිතේ නැවත දෝංකාර දුන්නා. කවුද ඒ? තමන්ටම කියාගත්තා. ඒ සේනානායක මහත්මයාද? නැත්නම් අභිමන්ගේ අම්මද? ඇය තවත් පහළට කියවලා බැලුවා. ලිපියේ අවසාන කොටස කඩලා ඉරලා තිබුණේ. කෙනෙක් හිතාමතා මේ කොටස ඉවත් කරලා තිබුණා. ඇයි ඒ? කවුද මේක මෙහෙම කරේ? ඇය කඳුළු අතරින් කියෙව්වා. අම්මේ, ඔයා මොනවද මගෙන් හංගලා තියෙන්නේ මෙතන? එතකොට ඇගේ ෆෝන් එක නාද වුණා. අඳුරන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක්. නෙතුලිගේ හදවත ගැස්සුණා. ඇයි කෝල් එක ආන්සර් කළා. හෙලෝ. කිසිම පිළිතුරක් නැහැ. හෙලෝ. කවුද මේ කතා කරන්නේ? තත්පර කිහිපයක නිහඬතාවයක්. ඊළඟ මොහොතේ ඊටමත් පහත් හඬින් ඔයා ඒ ලිපිය හොයාගත් එක වැරදි නෙතුලි. නෙතුලිගේ ඇස් දෙක ලොකු වුණා. ඔයා කවුද? එහා පැත්තෙන් ඇහුනේ නපුරු හිනාවක්. ඔයාගේ අම්මට මොකද උනේ කියලා දැනගන්න ඕනේ නම් ඒ හඬ මොහොතකට නතර වුණා. සේනානායක පවුලෙන් නැත්තෙන්න. නැත්තම් කෝල් එක කට් වුණා. නෙතුලි ෆෝන් එක දිහා බලාගෙන හිටියා. ඇගේ අත වෙවුලන්න පටන් අරන්. ඒ මොහොතේ ඇයට මතක් වුණේ අභිමන්ගේ වචන. මං ඔයාට තනියෙන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැහැ නෙතුලි. ඇය අස්වහගත්තා. අභිමන්ස ඔයා මල්ලගේ ඉන්න එක ලොකු හයියක් මට මේ වෙලාවේ.
ඇය Tamanටම කියාගත්තා. මෙහි මොහොතේම අභිමන්ගේ තාත්තා ඒ කියන්නේ සේනානායක මහතා ස්ටඩි රූම් එකේ හිටියේ. එයා අර පරණ බොක්ස් එක විවෘත කළා. ඒක ඇතුලේ තිබුණේ අවුරුදු 25කට කලින් ගත්ත පින්තූරයක්නේ. ඔහු ඒ පින්තූරය අතට ගත්තා. ඔයා එදා කිව්වා. ඔහු හිමින් කතා කළා. කවදා හරි මේ දේවල් එළියට આવොත් ඔහුගේ ඇස්වල කඳුළු පිරුණා. නෙතුලිට හැම දෙයක්ම කියන්න කියලා. ඔහු පින්තූරය තදින් අල්ලගත්තා. මම වැරදි කළා. එතකොටම දොරට කෙනෙක් තට්ටු කරා. ඔහු ඉක්මනින් පින්තූරය හංගගත්තා. කවුද? දොර ඇරුණා. තාත්තේ මං. ඇයි පුතා? මට නෙතුලි ගැන දෙයක් කියන්න තියෙනවා. සේනානායක මහත්මයාගේ හදවත ගැහෙන්න ගත්තා. අභිමන් ඔහු ඉදිරියේ හිටගත්තා. අද අපිට පරණ ලියුමක් හම්බුණා තාත්තා. සේනානායක මහත්මයාගේ මූණ එක පාරටම රතු වුණා. මොන ලියුමක්ද? නෙතුලිගේ අම්මා ලියපු එක. සේනානායක මහත්මයා ගත්තේ වෙවුලන්න පටන් ගත්තා. ඒකේ අභිමන් මොහොතක් නතර වුණා. සේනානායක පවුලේ කෙනෙක් එයාට උදව් කරාලු කියලා අභිමන් එයාගේ තාත්තට කිව්වා. සේනානායක මහත්මයාගේ තොල් වෙවුලන්න පටන් ගත්තා. එයාගෙන් කිසිම උත්තරයක් හම්බුනේ නැහැ. තාත්තේ අභිමන් හයියෙන් කිව්වා. සේනානායක මහතා ඔළුව උස්සලා තමන්ගේ පුතාගේ මූණ දිහා බැලුවා. තත්පර කිහිපයක් ගත වුණා. ඔහු හැමින් කිව්වා, ඔයා හිතන කෙනා නෙවෙයි. අභිමන්ගේ ඇස් දෙක සිහින් වුණා. එහෙනම් කවුද? සේනානායක මහත්මයා ඔහු දිහා බැලුවා. ඒත් පිළිතුරු දෙන්න කලින් කාමරෙන් එළියේ වීදුරුවක් බිඳෙන සද්දයක් ඇහුණා. අභිමන් දුවගෙන ගිහින් දොර ඇරියා. සේනානායක මහත්මයාගේ මුහුණේ නැවතත් ඒ බය ඇඳුණා. අභිමන් දොර ළඟට ගිහින් ජනේලයෙන් පිටත බැලුවා. මුළු වත්තම අඳුරුයි. කවුරුවත් පේන්න හිටියේ නැහැ. ඒත් බිම කළු පාට කවරයක් තිබුණා. අභිමන් ඒක අතට ගත්තා. ඒ කවරය ඇතුලේ තිබුණේ පින්තූරයක්. ඡායාරූපේ හිටියේ නෙතුලිගේ අම්මා. ඇය ළඟින් හිටිය එක්කෙනෙක්. ඒ තමයි අභිමන්ගේ තාත්තා සේනානායක මහතා. ඒත් මේ පින්තූරයේ පිටුපස ලියලා තිබුණේ වචන 4ක්. ඇය මැරුණේ නැහැ. ඉන්නවා කියන වචන 4. අභිමන්ගේ ඇස් දෙක ලොකු වුණා. සේනානායක මහතා ඒ වචන දැක්කා. ඔහුගේ දෙපා වෙවුලන්න පටන් ගත්තා. තාත්තේ මොකද්ද මේකේ තේරුම? අභිමන් තමන් කතා කරන්න ගත්තා. මේකේ තේරුම මොකද්ද? රණසිංහ මහත්මයාගේ තොල් වෙවුලුවා. ඔහුට අවසානයේ තේරුණා අවුරුදු 25ක් තිස්සේ වලදාලා තිබුණු රහස ආයෙත් එළියට එන්න පටන් අරන් කියලා. ඒත් මේ පාරේ රහස එක්කාවේ නෙතුලිගේ අම්මා ජීවතුන් අතර ඉන්නවා කියන සැකේද? සේනානායක මහත්මයා අභිමන් දිහා බලලා එකම එක වචනයයි කිව්වේ. පුතා, අපිට දැන් නෙතුලිව ආරක්ෂා කරන්න වෙනවා. අපිට එයාගේ ආරක්ෂාව ගැන මේටත් වැඩි හිතන්න වෙනවා. අභිමන්ගේ මූණ දැඩි වුණා. අපි කාගෙන්ද එයාව ආරක්ෂාව කරන්න ඕනි තාත්තේ? අභිමන් තමන් අතේ තිබුණු පින්තූරය තදින්න අල්ල ගන්න ගම මන් නෙතුලිට මුකුත් වෙන්න දෙන්නේ නැහැ තාත්තේ කියලා එයාගේ තාත්තට කිව්වා. ඒ මොහොතේම සේනානායක මහත්මයාගේ වටෙන් පිටත අඳුරු පාරක නවත්තලා තිබුණු කළු පාට වාහනයක කෙනෙක් මේ ඔක්කොම දිහා බලාගෙනයි හිටියේ ජනේලෙන්. එයා ෆෝන් එක අතට ගත්තා. ඔව්. එයාලා ලියුම කිව්වා. තප්පරයක නිහඬතාවයක්. ඊළඟ පියවර පටන් ගන්න කියලා ඔහු කෝල් එක කට් කළා. කාර් එකේ තිබුණු මිරර් එකෙන් ඒ කායගේ හිටපු කෙනාගේ ඇස් දෙක පෙවුණා. ඒ ඇස්වල තිබුණ එකම එක දෙයක් විතරයි. පලිගැනීම චේතනාව විතරමයි. ඔන්න මගේ මායාකාර යාළුවනේ නපුරු ආදරේ 5 වෙනි කොටසත් මේ විදිහට කුතුහලයක් ඉතුරු කරලා අවසන් වෙනවා. මම හරි ඉක්මනින් ඔයාලට නපුරු ආදරේ 6 වෙනි කොටස අරගෙන ඔයාලව හම්බ වෙන්න වෙනවා. මේ වගේ තවත් ලස්සන කතා බලන්න කැමති නම් මගේ යාළුවා අපේ නාලිකාව subscribe කරලා අපේ පුංචි පවුලට එකතු වෙන්න. ඒ වගේම ඔයාලගේ ලස්සන අදහස් පහළ තියෙන comment section එකේ ලියාගෙන යන්නත් අමතක කරන්න එපා. මම මේ ඔයාලගේ හැම අදහසක්ම කියවනවා මගේ යාළුවනේ. ඔයාලා ලියන ඒ වටිනා අදහසකින් මාව දිරි ගන්නවනටත් මගේ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් දවසක හම්බෙමු.